ඉතාමත් ඈත අතීතයේ පුස්ස නමින් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. එක රජ කෙනෙක් උන්වහන්සේට රාජ උද්‍යානයක් පූජා කළා. ඒ උද්‍යානයේ එක්තරා කොවුලෙක් වාසය කළා. මේ කුරුල්ලාගේ සිත බුදුරජුන් කෙරෙහි පැහැදුනා. කුරුල්ලා රාජ උයනේ මීයඹ ගසේ ඇති ඉදුණු මීයඹ ගෙඩි තුඩින් කඩාගෙන විත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අතාරිනවා. ඒ බුදුරජුන්ට වැළදීම පිණිසයි. බුදුරජාණන් වහන්සේ තර කුරුල්ලාගේ සිත බලා මීයඹ වළඳනවා. ඒ පින්කම හේතුවෙන් මොහුට උපනුපන් භවයේදී මිහිරි සොරයක් ලැබුණා. කලක් ගත වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මොහු ප්‍රධාන බාසුන් නැහැ කෙනෙක් වෙලා හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධාතු තැන්පත් කොට ස්තූපයක් කිරීමේදී මිනිසුන්ට අතිවිශාල ස්තූපයක් කරන්න උවමනා වුණා. ඔහු මිනිසුන්ට මෙහෙම කිව්වා. ඔහෙලා නඩත්තු කරන්න පුරුවන් විදිහ ස්තූපයක් කරන්න. විශාලයට හදාගත්ත වගේ නෙවෙයි. නඩත්තු කරගන්න බැරි වුණොත් හරි නෑ කියලා මෙයාට ඕන විදිහට ස්තූපය මිටි කළා. මිනිස්සුත් මෙයාට ඇහුම්කන් දුන්නා. බැලූ බැල්මට පෙනෙන්නේ මෙයා අමුතු අරපිරිමැස්මක් කළා වගේ. නමුත් බුදු කෙනෙකුගේ ධාතු තැන්පත් කරන ඒ ස්තූපය සුවිසල් ලෙස කරන්න ආසාවෙන් හිටපු පිරිසකගේ හිත් වෙනස් කළා. කුඩාවට ස්තූපය හැදුවා. මේ නිසා උපනුපන්න ආත්මවල මිටි සිරුරක් තියෙන කෙනෙක් වුණා. නමුත් මොහු මහා පින්වත් කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේ කාලේ සවැත් නුවර මහා ධනවත් කුලයක උපන්නා. මොහුගේ නම බද්ධිය. මිටි සිරුරක් ඇති නිසා ලකුණ්ඨක බද්ධිය නමින් ප්‍රකට වුණා. සද්ධර්ම ශ්‍රවණේ නිසා ලද පැහැදීම හේතුවෙන් මොහු බුදු සසුනේහි පැවිදි වුණා. මිහිරි හඬින් ධර්ම දේශනා කරද්දී සියලු දෙනා වසඟ වෙනවා. ඇතැම් අවස්ථාවලදී සමහර භික්ෂූන්ට මේ ලකුණ්ඨක බද්ධිය තෙරුන් වහන්සේව හඳුනා ගන්න බැරුව යනවා. ඒ භික්ෂූන් මේ ස්වාමින් වහන්සේ ළඟට ගිහින් කනෙන් අල්ලලා සොලවනවා. නාසයෙන් අල්ලලා සොලවනවා. "හා පොඩි නම ගෙදර යන්න හිතෙන්නේ නැද්ද?" කියලා අහනවා. එතකොට ලකුණ්ඨක බද්ධිය තෙරුන් වහන්සේ අහිංසක විදියට hina වෙනවා. ලකුණ්ඨක බද්ධිය තෙරුන් වහන්සේට කේන්ති යන්නේ නැහැ කියලා හරියට ප්‍රශංසා කරනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. "පින්වත් මහණෙනි, ලකුණ්ඨක බද්ධිය සමග විහිළු කරන්න යන්න එපා. ඔය පුංචියට හිටියට සමනෝදින සමාපත්තියක් නැහැ. දියුණු කළ නැති ධානයක් නැහැ. ඇති කරගත්තු ඥානයක් නැහැ. අංග සම්පූර්ණ මුනිවරයෙක්.